ඉන්නේ වැඩි කරද්දි පොඩි වෙනවා. ඉන්නේ අඩු කරද්දි ලොකු වෙනවා. ඕක තමයි අයිඩියා එක. හරිද නේද? අපි ඕවායින් ගණන් හදන එක සහ ඊළඟ නියම ටික කතා කරලා මේ දේවල් ටික ඊළඟ දවස්වල බලමු. තිරිසන්නු වගේලු. හරි. හරිද? මේවට සමහරක් යම් කුණු හරප හිතාගෙන නේ මන් දන්නේ නැහැ උඹලා නම්. 8 වසර විතර මානසිකත්වයේ ඒ ලෙවල් වලට තාම තියෙන එක තමයි අවුල තියෙන්නේ. ඒවා අපි නම් අනුමත කරන්නේ අපි ඒවා දකින්නේ වයසට පරිණත වෙලා නැති මේ චූටි උන් ටිකක් වගේ එකක්. ඒ කියන්නේ ඕන එක ඩබල් මීනින් හිතා ගන්න බලන්න පර්සනලි මම වන්දේක කවදාවත් ළමයෙක්ව හිනස්තවන්න කුණු හරප හෝ ඩබල් මීනින් එකක් කියන්නේ නැහැ. ඕගොල්ලෝ හිතාගන්නේ වට කරන්න දෙයක් නැහැ. සහ ඒවා අපි හරිම චාටර් ඒ කියන්නේ හෙන හිඟන ලක්ෂණ විදිහට දාන්නේ. ඒ කියන්නේ 8 වසරේ 9 වසරේ තියෙන්න ඕන මයින්ඩ් සෙට් එක 12 වසරටත් ඇවිල්ලා කියන්නේ කුණු හරප වලට hina වෙන්න හොඳයි 8 වසරේ 9 වසරේ. ඒ 11 12ටත් ඇවිල්ලත් අනේ අරකයි මේකයි කියන ඒව නම් ටිකක් අර ළමාවි අර හරි තැන්වලදී ඒ දේවල් තේරිලා නැතිවීමේ ප්‍රශ්න තමයි ඔය තියෙන්නේ. ඒවා අපි නම් හරිම නෝන්ජල් තැනකට තමයි දාලා තියෙන්නේ. ඕගොල්ලන්ට සමහරකට ලොකු ඇති. හරි. මේ කොහොම තමයි කතන්දර යන්නේ. එතකොට ඒකත් එක්ක අපි අද දවසේ වැඩේ ඉවර කරමු. ඊට පස්සේ ලබන සෙනසුරාදා වෙද්දිත් අලමු ඉතින් සාසවිල නැති වෙන්නත් ලොකු ඉඩක් තියෙනවා ලබන සෙනසුරාදා වෙද්දිත්. ඒ හින්දා ඒ ගැන හිත නිකන් සතිය මේව කරගන්න එපා. ඇටි කරගෙන යන්න සාර කිව්ව එක ඔළුවේ තියාගන්න අපිට තියෙන කාලේ පොඩි ඇත්ත. හැබැයි වෙනස් කරනවා නම් ලොකු දේවල් කරන්න තාම බැරි නෑ. එහෙම කරපෙවුන් ඉන්නවා හැම අවුරුද්දකම මුන් එකෙක්වත් මහා මුතෙවුන් නෙවෙයි. ඊටාම සාමාන්‍ය මිනිස්සු. හැබැයි ලොකු දේවල් කරලා තියෙනවා. හරි. එහෙමනම් අපි ඒකත් එක්ක මේ අද දවසේ කතාව ඉවර කරමු. ආපහු ඉස්සරවටත් එක්ක හම්බෙමු. ඉතින් රිවිෂන් නම් නම් ඒ දේවල් සාමාන්‍ය